දැන් විපක්ෂයට එල්ලන පරණල් නැහැ. දැන් කියන කතා හැසිරෙන වලින් තේරුම් ගන්න. අර මහින්ද මහත්තයාගේ ගෝලයා අර දේශප්‍රේමී ගම්මන් පිළ මේ දවස්වල ලගින්න පිලක් නැතුව ඉන්නේ. දැන් පිල්ලයන් ජාතික වීරයන්. මේ වෙල්ලස්සේ අපිට කෝකුමුරේ රටේ රාළ බුටෑවේ රටේ රාළ අපේ වීරයෝ. දැන් බලනකොට මහින්ද රාජපක්ෂලාගේ රනිල්ලගේ වීරයෝ පිල්ලයන් ජාතික වීරයෙකු. මහා දේශප්‍රේමීකු. හදයි දන්නේ මැදමූලන පිළිමයක් පිල්ලයන්. ජාතික වීරයන්. මේ රටක් වනසපු මිනිස්සු. දැන් ඔය මොකද දන්නවද ඔබ කියන්නේ ඒක හේතුව? පිල්ලයන් කට ඇරලා ගම්මන් පිළගේ කෙරුවාව කියයිද කියන බයට මෙයා වනනවා තියලා මෙහි. ඇති කේස් බේස්. එන්න දැන් එනවා 21 තව දවස් කිහිපයයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතිකාවත එනවා. දැන් පිල්ලයන් ගියේ නැගෙනහිර උපකුලපතිතුමා මරලා ඒ චෝදනාවට ඇතුළට ගියේ. අපිට දැන් තොරතුරු වාර්තා වෙන විදියට දැන් මේ පාස්කු ප්‍රහාරයේ මුලක් තියෙනවා පිල්ලයන් පැත්තේ. දැන් කෑලි එළියට එනවා. කට්ටිය කලබල වෙලා තියෙන්නේ. කුලප්පු වෙලා තියෙන්නේ. ඉතින් පිල්ලයන්ගේ පස්සේ පෙළට හිටි කට්ටිය. අපි මොකෝ කරන්නේ? දැන් ඒ නිසා සමහරු කෝල් දීලා පිල්ලයන් නමතන්න බලනවා. සමහරු ගිහිල්ලා නමතන්න බලනවා. ඕන තත්ත්වේ. එන්න පෞගේ කාලේ සුදුරදී අඳගෙන සුද්ධවන්තේ වගේ දේශප්‍රේමී සලු පොරවගෙන කඩු අරගෙන ආවේ පිල්ලයන් මතකද මේ කවුද මේ ගම්මන් පිල්ල කඩු අරගෙන අපි අභිමානයි කියලා. දැන් ඉතින් ජාතියක් ජන්මයක් නැහැ දේශප්‍රේමීත්වයක් නැහැ. ඕන් ඔහොමයි කතාව. එන්න මේ ඔක්කොම හැසිරෙන විදිය ඔබ තමුන්නාන්සලට තේරෙනවා. යන නෑ. ඔක්කොගම පටලැවිලි එළියට එනවා. තාම ඔබ තමුන්නාන්සලා කියන්නේ ඔක්කොම එළියට ආවේ නෑනේ. ටිකයි යන්නේ. ඔබ තමුන්නාන්සලා අපිට ඡන්දේ දීපු නිසා සමහරව දැනගත්තෙත් අද කියලා හිතා ගන්න. මේ ආණ්ඩුවට පස්සේ. ඔය ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවා නේද? කෝටි ගාණක් සල්ලි තියෙනවා. ඔය අරමුදලේ තියෙනවා පනත. ඔය පනතේ තියෙනවා මෙන්න මෙහෙම වගන්තියක්. මේ අරමුදලේ මුදල් දිලිඳු ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන් කළ යුතුය. දිලිඳු ජනතාවගේ. මොනවාද සුබ සාධනය? සෞඛ්‍ය පාසුකම්, අධ්‍යාපන පාසුකම් ලබා දීමට යෙදිය යුතුය. ජනාධිපතිතුමා තමයි තීන්දුව ගන්න ප්‍රධානයි. ඉතින් ඔක දිලිඳු ජනතාවට සෞඛ්‍ය පහසුකම් දෙන්න තියෙනවා. ඕන්න මහින්ද මහත්තයා ජනාධිපති කාලේ ගම්පොළ ඉතාම දුප්පත් දීමු ජයරත්න කියලා කෙනෙක් බොහොම අමාරුවෙන් ආවලු ජනාධිපති මන්දිරේට බෙහෙත් ටිකක් ගන්න සල්ලි ටිකක් නැහැ ඔපරේෂන් එකක් තියෙනවා ආධාරයක් කරන්න කිව්වා. ජනාධිපතිතුමාගේ හිත උණු වෙලා ආපු අර දීමු ජයරත්න කියන දුප්පත් මිනිහට ලක්ෂ 300ක් දුන්නා. ලෙඩේ හොඳ කරගන්න කියලා. දැන් තේරෙනවද ලෙඩේ මොකද්ද කියලා? ලක්ෂ 300ක් දුන්නා. අඩා දොඩාගෙන ආයවලු දුප්පත් මිනිහෙක් ඊළඟ ජනාධිපතිගේ කාලේ කෙහෙලිය රබුක් වැල්ල කියලා අන්තිම දුප්පත් මිනිහෙක්. ආට පස්සේ මිනිහට දුන්නලු ලක්ෂ 110ක්. හොඳ කරගනින් කියලා ලෙඩේ. ඊට පස්සේ ආවලු ලෙඩෙක් තව රාජිත සේනාරත්න කියලා ඉතාලම දිලිඳු මිනිහෙක්. මිනිහට දුන්නලු ලක්ෂ 100ක්. කොහමද සෞභාග්‍යය? කල්පනා කරලා බලන්න. දැන් ඔය බෙදුවේ කාගේ සල්ලිද? ඔබ තමුන්නාන්සලාගේ සල්ලි. දැන් මේවා අපි පාර්ලිමේන්තුවේ එළිදරව් කරා. ජනාධිපති අරමුදලේ සල්ලි ගන්න කොළඹ යන්න ඕනේ දුප්පත් මිනිහෙක්. රතුගලෙන් ඈත කොටගමින් ඈත දමාණෙන් ඔය මිනිස්සු යන්න ඕනේ ගන්න කොළඹින් ඔය ෆයිල් එක හදාගෙන. ඔන්න අපේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ආයි ඔබ තමුන්නාන්සලා යන්න එපා කොළඹ ජනාධිපති අරමුදලේ සල්ලි ගන්න. සුදුසුකම් තියෙන කට්ටිය ඕන් ඔය බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ඔතන නිලධාරියෙක් දැන් වෙන් කරලා තියෙනවා. ඔබට සුදුසුකම් තියෙනවා නම් ඔන්ලයින් හරහා අවශ්‍ය ප්‍රතිපාදනය ලබා දෙනවා. හොඳ නැද්ද? අපේ ජනාධිපති කෙනෙක් අපේ ආණ්ඩුවක් පත් නොවුණා නම් මේකේ සල්ලි ගත්තේ උන්ගේ නන් ටිකවත් දන්නවා. අදත් ගන්නවා කට්ටිය දිලිඳු කට්ටිය ආණ්ඩුව. දැන් අනිත් පැත්ත ගැහුවා. දැන් නාය යනවා. අලි ගහලා මැරෙනවා. වන්දියක් ගන්න අමාරුයි. මුංගේ ගෙවල් මුම්ම ගිනි තියාගෙන සහ වෙන වෙන ක්‍රම වලට ගිනි තියාගෙන උන් ගත්ත බන්දි පෞද්ගලික දසවල පාර්ලිමේන්තුවේ කිව්වා. අර කියපු දුප්පත් කේලිය රඹුක් වැල්ලගේ දුප්පත් පැල් කොටේ ගිනි අරගෙන කෝ ගිනි ගහලා මිනිහාගේ ගෙට බන්දි දීලාලු ලක්ෂ 934ක්. උට 40 ලක්ෂ 110යි ලෙඩේ හොද කරගන්න. උගේ පැල් කොටේ ගිනි ගහලාලු ඒකට ලක්ෂ 934යි. කොහමද කතිර ගහපු එක දුප්පත් ගත් එක පොත. ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඕන් හැදුවා රට. මේවා දන්නේ හරි මාලිමාවට දුන්නට පස්සේ. මේවා එළි වෙනකොට විපක්ෂේ බය වෙනවද නැද්ද? බය වෙනකොට රැට ගෙදරට එලා මාලිමාවට දෙන්න එපා කි. තාම ඔක්කොම කීවේ නෑ. තව ඔක්කොම එළිදරව් වෙනවා. දැන් මේ ගත්ත ජනාධිපති අරමුදලේ ගත්ත සල්ලි නිවාස බන්දි අරගෙන සමහරු රක්ෂණෙනුත් සල්ලි අරගෙන දෙකෙන්ම අරගෙන මේවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද? දැන් කේලියගේ වෛද්‍ය වාර්තා ඉල්ලලා තියෙන්නේ කොහෙන්ද බෙහෙත් ගත්තේ කෝටියක් ලක්ෂ 110ට. මොකද්ද තිබුණු ලෙඩේ? ලක්ෂ 110ට ලොකු ලෙඩක් තියෙන්න බෑ. ලෙඩේ හොයන්න ඕනද නැද්ද? හොයනකොට ඌට නැති ලෙඩ හැදෙනවා. ඕක වෙන්නේ. එතකොට එනවා ගමේ බිමේ. මේවා තේරුම් ගන්න. News One Lanka. Good news for everyone.